ආයුබෝවන් හැමෝටම. අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ මොඩර්න් වෙබ් ඇප්ලිකේෂන් එකක තියෙන ඉතාමත් තීරණාත්මක කොටසක් ගැන. ඒ තමයි සිංගල් ප්‍රොඩක්ට් view එකක්. එහෙමත් නැත්නම් ප්‍රොඩක්ට් ඩීටේල් පේජ් එකක් නිර්මාණය කරන විදිහ. මොකද පාරිභෝගිකයෙක් භාණ්ඩයක් මිලදී ගන්නවාද නැද්ද කියලා තීරණය කරන්නේ මේ පිටුවේ තියෙන තොරතුරු සහ එහි පෙනුම අනුවයි. අපි අද මේ සඳහා භාවිතා කරන්නේ Tailwind CSS සහ JavaScript. විශේෂයෙන්ම මේ ඩිසයින් එක සම්පූර්ණයෙන්ම රෙස්පොන්සිව් විදිහට, ඒ කියන්නේ මොබයිල්, ටැබ්ලට් සහ ඩෙස්ක්ටොප් ඕනම ඩිවයිස් එකකට ගැලපෙන විදිහට හදාගන්නේ කොහොමද කියලා අපි අද ගැඹුරින් බලමු. අපි මෙතනදී UI එක ලස්සන කරන්න Tailwind වල තියෙන modern utility classes වගේම rating stars පෙන්වන්න පොඩි JavaScript logic එකකුත් භාවිතා කරනවා. ඔයාලා ඉගෙන ගන්න ආරම්භකයෙක් වුණත් පළපුරුදු ඩෙවලොපර් කෙනෙක් වුණත් මේ වීඩියෝ එකෙන් ඔයාලට අලුත් දේවල් ගොඩක් ඉගෙන ගන්න පුළුවන් වෙයි. හරි. අපි මුලින්ම බලමු අපේ layout එකේ structure එක කොහොමද කියලා. මෙතනදී අපි මුළු පිටුවම ප්‍රධාන කොටස් දෙකකට බෙදාගෙන තියෙනවා. එකක් තමයි hero section එක. දෙවෙනි එක තමයි main content area එක. main content එක ඇතුලේ අපි 2 column layout එකක් පාවිච්චි කරනවා. වම් පැත්තේ තීරුවෙන් left column product එකේ විස්තර, reviews සහ related skills පෙන්වනවා. දකුණු පැත්තේ තීරුවෙන් product එකේ මිල සහ enroll now buttons වගේ වැදගත් action buttons පෙන්වනවා. මෙතනදී විශේෂම දේ තමයි මේ sticky sidebar එක. desktop view එකේදී අපි scroll කරද්දී මිල පෙන්වන කොටස එක තැනක රැඳී තිබෙනවා. sticky. ඒ වගේම mobile view එකේදී මේ හැමදේම එක පෙළට single column සැකසෙනවා. මේක කරන්න අපි Tailwind වල තියෙන Flex Call සහ LG Flex Row කියන classes පාවිච්චි කරනවා. දැන් අපි බලමු hero section එක කොහොමද ඩිසයින් කළේ කියලා. මේකේ background එකට අපි ලස්සන gradient එකක් පාවිච්චි කරලා තියෙනවා. BG gradient to BR from slate 900 via blue 900 to blue 900 කියන class එකෙන් තමයි ඒ dark blue gradients ලැබෙන්නේ. තව දෙයක්, ඔයාලට පේන වෙති background එකේ බොඳ වුණු product image එකක් තියෙනවා. ඒක කරන්න අපි image එක absolute කරලා opacity 10 සහ blur SM කියන classes පාවිච්චි කළා. මේකෙන් design එකට ගොඩක් premium look එකක් ලැබෙනවා. hero section එක ඇතුලේ තියෙන badge එක බලන්න. BG blue 500 by 30 පාවිච්චි කරලා අපි විනිවිද පෙනෙන ගතියක් දුන්නා. ඒ වගේම text ප්‍රමාණය පාලනය කරන්න maxw2xl වගේ classes පාවිච්චි කරලා තියෙනවා. මොකද title එක ඕනෑවට වඩා පළල් වෙන එක design එකට හොඳ නැති නිසා. දැන් අපි යමු ප්‍රධාන විස්තර තියෙන කොටසට. මෙතනදී තමයි Tailwind වල නියම ශක්තිය පේන්නේ. අපි maxw6xl සහ mx auto පාවිච්චි කරලා content එක මැදට ගත්තා. බලන්න මේ flex call LG flex row gap 8 කියන class එක දිහා. මේකේ තේරුම තමයි සාමාන්‍යයෙන් mobile වලදී මේක column එකක් විදිහට තියෙන්න ඕනේ. හැබැයි screen එක ලොකු වුණාම ඒක row එකක් වෙන්න ඕනේ කියන එක. වම් පැත්තේ තියෙන කාඩ් එකට අපි BG white, rounded 22 සහ shadow SM දීලා තියෙනවා. මේ modern UI වලදී edges හුඟක් වෙලාවට ගොඩක් round කරලා තමයි පාවිච්චි කරන්නේ. ඒ වගේම what's included section එකේදී අපි grid calls 2, SM grid calls 3 පාවිච්චි කළා. ඒ කියන්නේ mobile එකේදී items දෙක බැගින් සහ tablet සහ desktop වලදී items තුන බැගින් පෙන්නනවා. මේ විදිහට ඩයිනමික් විදිහට grid එක වෙනස් කිරීමෙන් user experience එක ගොඩක් හොඳ වෙනවා. ගොඩක් අය අහන දෙයක් තමයි කොහොමද අර sidebar එක scroll කරද්දී එක තැනක තියාගන්නේ කියලා. ඒකට අපි පාවිච්චි කරන්නේ sticky කියන position එක. Tailwind වල sticky top 24 දුන්නාම page එක scroll කරද්දී උඩින් ඉඳන් pixel 24ක් පහලින් ඒ sidebar එක නතර වෙනවා. sidebar එක ඇතුලේ තියෙන enroll now button එක බලන්න. අපි ඒකට BG gradient to R from blue 600 to indigo 600 පාවිච්චි කළා. ඒ වගේම user ඒක click කරද්දී පොඩි animation එකක් වෙන්න active scale 95 සහ transition all කියන classes එකතු කළා. මේ වගේ කුඩා දේවල් වලින් තමයි web අඩවියක් interactively දෙන්නේ. Instructor card එකේදීත් අපි ඒ විදිහටම rounded 22 සහ shadow XL පාවිච්චි කරලා ඒක කැපිලා පේන විදිහට හැදුවා. මෙතනදී instructor ගේ stats පෙන්වන්න අපි grid calls 3 පාවිච්චි කරලා තියෙනවා. ඒක ඇතුලේ තියෙන කුඩා කොටස් වලට වෙනස් background colors පාවිච්චි කරලා තියෙන්නේ ඒවා එකිනෙකින් වෙන් කරලා හඳුනගන්න ලේසි වෙන්නයි. දැන් අපි බලමු මේ page එකේ තියෙන JavaScript කොටස. අපිට අවශ්‍ය වුණා product එකේ rating එක අනුව තරු පෙන්වන්න. අපි ඒ සඳහා ලස්සන ෆන්ක්ෂන් එකක් ලිව්වා. බලන්න මේ stars n කියන ෆන්ක්ෂන් එක.
මෙතනදී අපි ඇරේ එකක් ක්‍රියේට් කරලා ඒක මැප් කරලා අදාළ රේටිං එකට අනුව පිරුණු තරු, solid stars සහ හිස් තරු outline stars ඩිස්ප්ලේ කරනවා. අපි HTML එකේ data star කියන ඇට්‍රිබියුට් එක පාවිච්චි කරලා අගය ලබා දෙනවා. ඊට පස්සේ document.query select all මගින් ඒ හැම එලිමන්ට් එකක්ම අරගෙන අර ෆන්ක්ෂන් එක හරහා තරු බවට පත් කරනවා. මේක ඊටමත් සරල වගේම කාර්යක්ෂම ක්‍රමයක්. PHP වලින් දත්ත එනකොට මේ JavaScript එක ස්වයංක්‍රීයව අදාළ තරු ප්‍රමාණය ඇඳ දෙනවා. ඒ වගේම average rating එක පෙන්වන තැනදිත් අපි round function එක පාවිච්චි කරලා rating එක නිවැරදිව පෙන්වන්න කටයුතු කරලා තියෙනවා. ඔන්න ඔය විදියට තමයි Tailwind CSS සහ JavaScript පාවිච්චි කරලා ඊටමත් professional මට්ටමේ single product view එකක් නිර්මාණය කරන්නේ. ඔයාලට පේනවා ඇති Tailwind පාවිච්චි කරන එක කොච්චර ලේසිද කියලා. විශේෂයෙන්ම responsive design එකක් කරද්දී. මේ ඩිසයින් එකේදී අපි dark gradients, glass morphism badges, sticky sidebars සහ dynamic rating systems වගේ නවීන අංග ගොඩක් එකතු කළා. ඔයාලත් ඔයාලගේ ප්‍රොජෙක්ට් එකකට මේ කෝඩ් එක පාවිච්චි කරලා බලන්න. ඊළඟ වීඩියෝ එකෙන් අපි මේ පිටුවට database එක සම්බන්ධ කරන්නේ කොහොමද කියලා බලමු. මේ වගේ තවත් වීඩියෝ බලන්න channel එක subscribe කරන්න අමතක කරන්න එපා. අපි ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු. සුබ දවසක්.